ඇයි මගේ පුතේ? මේ අහන්නකෝ. ඇයි පුතේ? මාව ඉස්කෝලේ නාට්‍යයකට තෝරගෙනනේ. ඈ? මොනවා? මට හරිම ආඩම්බරයි මගේ පුතේ. ටීචර් කිව්වේ ප්‍රධාන චරිතයක් දෙනවා කියලා. ඈ? එහෙනම් බොහොම අමාරු චරිතයක් වෙන්නද මගේ පුතේ? ආ ඌ තාත්තේ. ගෙදර සැමියාගේ චරිතය. ඈ? මගේ පුතා එතකොට කොහොමද ගෙදර සැමියාගේ චරිත රඟපාන්න හිතේ තියාගෙන ඉන්නේ? ඒක මහා දෙයක් නෙමෙයි තාත්තේ. ඈ? ඒ කිව්වේ මගේ පුතේ. ඔළුව නමාගෙන ඉන්නේ ලියන්නේ. ඒත් මගේ පුතේ ඒක මට තාම හරියට තේරුන්නේ නෑනේ. අයියෝ තාත්තේ. අම්මාට බයිනකොට ඔළුව නමාගෙන ඉන්නේ. තාත්තේ වගේ හද නැතුව ඉන්නවා. ඒතකොට හරිනේ.